මේකේ සරල අදහස එන්නේ ඊට පස්සේ ළමයා කියලා තියෙනවා ඒ ළමයාට මේ O levels වල හොඳ රිසර්ච් එකක් තියනවලු. ඊට පස්සේ ළමයාගේ ගෙදර අම්මගේ පවුල කට්ටියත් එක්ක තමයිලු ඒකට ජීවත් වෙන්නේ. අම්මගේ පවුල් පසුබිමත් එක්ක ජීවත් වෙන්නේ. ඒ කට්ටිය මේ ළමයාට කියනවලු ඇයි ඔය කට්ටිය ආර්ට්ස් කරේ රිසර්ච් නැද්ද? බොරු නේද කියන්නේ? මෙයා ඉගෙන ගද්දි පාඩම් කරද්දි කියනවලු ඔයාට කැම්පස් යන්න පුළුවන් වේද කියලා අර ළමෙක්ට අධෛර්යමත් කරනවා, ඩිස්කරේජ් කරනවා කියන හැඟීම තමයි මේ ළමයා මට කියලා තියෙන්නේ. හරි. මම මේකෙන් පොඩි දෙයක් හැමෝටම කියනවා. දැන් අපේ ක්ලාස් වල අපි කොහොමත් ප්‍රැක්ටිකලි වැඩ කරගෙන ඔයාට රීතිය හැම පාඩම් කරවලා ඔක්කොම දේවල් ටික ලස්සනට කරගෙන යනවානේ. හරි? ඒ නිසාම තමයි අපේ ගොඩක් ළමයි විභාගයට පාස් වෙලා ඒ සාමාර්ථ අරගෙන කැම්පස් යන්නේ. මේ දුව හෝ පුතා මේ දේශනේ අහගෙන නැති මේ ක්ලාස් එකේ ඉන්න ඇති දැන්. ඒ දරුවට මම ඊටම ආදරෙන් කියනවා පුතේ ඔයා බය නැතුව ක්ලාස් එකට ඇවිල්ලා ඔයාගේ අම්මගේ හීනේ හැබෑ කරන්න වැඩ කරගෙන යන්න. ඒක තමයි වෙන්නත් ඕනේ ඇත්තටම. ඔතනදි මම එක දෙයක් කියන්නම්. අපි යන ගමන තුල අපේ ටාගට්ස් වලට අපි යද්දී හැම මිනිස්සෙක්ම එකට ආශිර්වාද කරන්නේ නැහැ. හැම මිනිස්සෙට්ටම ඇත්තටම එක හිතින් ආශිර්වාද කරන්න බෑ. අපි මේ ජීවත් වෙන සමාජය හරි කුහක සමාජයක්. ඒක අපි ඉස්සලාම දැනගන්න ඕනේ. ඒතර කොහෙවත් ඉන්න කුහකයෝ කීප දෙනෙක් අපිට අනම්මනම් කිව්වා කියලා අපි කවදාවත් වැටෙන්න හොඳ නැහැ. මොකද හීනේ අපේ. ජයග්‍රහණයක් වෙන්න ඕන අපේ. උත්සාහය දරන්නත් ඕනේ අපි. ඒතකොට ඒකට වෙන එකෙක් මැදිහත් වෙන්නේ. මතක තියාගන්න ලෝකේ හැම මිනිහම අපිට ආදරය කරන්නේ ඒ මිනිහාගේ ලෙවල් එකට අපි යනකම් විතරයි. ඒක අද කිව්වා කියලා හිතා ගන්න. ලෝකේ හැම මිනිස්සෙම අපිට ආදරය කරන්නේ ඒ මිනිහාගේ ලෙවල් එකට අපි යනකම් විතරයි. බැරි වෙලාවත් ඒ ලෙවල් එකෙන් උඩට අපි යන්න ගියොත් ඒ මිනිස්සු කවදාවත් අපිට ආදරය කරන්නේ නැහැ. ඒ මිනිස්සු අපිට එරෙහි වෙනවා. ඒ මිනිස්සු අපිට බාධා පමුණුනවා. ඒ මිනිස්සුන්ට අපිව වටන්න එක එක කතා කියනවා. ඒ මිනිස්සු අපිට ප්‍රහාර එල්ල කරනවා. හැබැයි අපි ඒ කට්ටියේ එල්ල කරන බාධා ප්‍රහාර අභියෝගයන් චැලෙන්ජස් පැත්තකට දාලා අපේ ගමන අපි හරියට උඩටම ගියොත් මොකද වෙන්නේ? අපි දිනනවා එදාට. ඒතර අපිට මේ බාධා පමුණවපු, අපිට හින්ට් ගහපු, අපිට යම් යම් දේවල් කියපු, අපිව ප්‍රතික්ෂේප කරපු, අපිව වටන්න හදපු මිනිස්සු එදාට අපිව අගය කරනවා. මොකද කතාවක් තියෙනවා කපන්න බැරි යත්තමයි ඊට පස්සේ මිනිස්සු ඉබින්නේ. ඒතර අපි ඉස්සලාම අපිව කපන්න හදන්නේ කට්ටිය. මොකද ඒ කට්ටිය කැමති නැහැ කට්ටියගේ ලෙවල් එකකින් උඩට අපි යනවට. නමුත් අපි කාගෙන කොහොම හරි අපේ ටාගට් එක ඇචීව් කරොත්, අපේ ජයග්‍රහණය අපි අත්පත් කරගත්තොත්, ඊතනින් පස්සේ ඒ කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක ෂේප් වෙනවා. ඒ නිසා මේ WhatsApp මැසේජ් එකපු දුවට එයා දුවෙක් ඊටාම ආදරෙන් මං කියනවා ඔයා කාගෙන යන්න ඕන ඔයාගේ අම්මගේ හීනේ හැබෑ කරගන්න. ඔයා ඔය පවුල් වල එවුන් කියන කතා පිළිගන්න එපා. ඒ පවුල් වල ඉන්න මිනිස්සු කියන කතා වලින් ඔයා වටන්න බෑ. ඔයා යනවා ලොකු අනාගතයකට. හැබැයි මතක තියාගන්න ඔයා වැටුනොත් ඒ මිනිස්සු කියන කතා ඇත්ත වෙනවා. ඔයා ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා මේ රටේ හොඳ රැකියාවක් කරලා ඔයා පෙන්වන්න ඕනේ ඒ මිනිස්සුන්ට ඔයා කවුද කියලා. ඉතින් පුතේ මෙන්න මේක තමයි යථාර්ථය. හරිද? මේක තේරුම් අරගෙන ඔයා කිසිම කෙනෙක් කියන දේවල් වලට කවදාවත් ඇටෙන්න එපා. මම යලිත් අවසන්ට කියනවා හීනේ ඔයාගේ නම් වැඩ කරන්නේ ඔයා නම් ජයග්‍රහණය ලබා ගන්නවා නම් මොකෙක්වත් කියන කතාවක් ඔයාට අදාළ වෙන්නේ නැහැ. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සී බුද්ධියෙන් අසා විමසීමෙන් වැඩ කළ යුතුයි එච්චර.